DC වල අවදානම කතා කරාට පස්සේ ඊළඟට අපිට කතා කරන්න තියෙන්නේ ක්‍රොස් මූඩ් එක ගැන. ඒ කියන්නේ BTC නෙවෙයි දැන් Binance එකේ අපි මොන coin එකේ trade කරත් අපිට mood දෙකක් දීලා තියෙනවා future වල. එකක් ක්‍රොස් මූඩ් එක, අනිත් එක isolate mode එක. එතකොට මේ දෙකෙන් අපි තෝරගන්න ඕන isolate mode එක. ඒකට හේතුව දැන් කියන්නේ මම මේ කිසිම වීඩියෝ එක කිසිම වෙලාවක කියන්නේ බයිනෑන්ස් උගන්වනවා කියලා අන්තර්ගතයක් නෑ. හොඳද? මම මේ අර කරන උදව්වක් විදිහට අර සාමාන්‍යයෙන් අර ගොඩක් වෙලාවට අලුතෙන් ට්‍රේඩ් කරන්න පටන් ගත්තට පස්සේ ඔය නිතර අර ලොස්ට් වෙන්න නිකන් භයානක පැතිකඩවල් ටිකක් තියෙනවනේ. අන්න ඒ ටික විතරයි මම මේ අර නිකන් විනෝදෙට මම මේ කියන්නේ. ඒ කියන්නේ අර ඒ එක්ස්පීරියන්ස් එක ගන්න අලුත් ට්‍රේඩ් කෙනෙක්ට ගොඩක් කල් යනවා. එයා ඒ ටික සම්පූර්ණයෙන් ඉගෙන ගන්නකොට මේ ගොඩක් වෙලාවට මේ ට්‍රේඩර් මාකට් එකෙන් අයින්ම වෙලා යනවා. ඒක නිසා තමයි මෙහෙම කරන්නේ. දැන් එතකොට ක්‍රොස් මෝඩ් එක යූස් කරන්න. ඒ කියන්නේ මෙහෙමයි ඔය දෙක කම්පෙයාර් කරලා මට පැහැදිලි කරන්න දෙයක්වත් නැහැ. මම කෙලින්ම කියන්නේ අයිසොලේට් මෝඩ් විතරක් ඔයගොල්ලෝ මේ ෆියුචර් ට්‍රේඩ් කරනකොට පාවිච්චි කරන්න. ක්‍රොස් මෝඩ් කවදාවත් පාවිච්චි කරන්න එපා. ඒකට හේතුව දැන් ඔයගොල්ලෝ ක්‍රොස් මෝඩ් වල සාමාන්‍යයෙන් ඔය ගොඩක් කට්ටිය ඔකට කරන්න හේතුව ක්‍රොස් මෝඩ් වල සාමාන්‍යයෙන් අර 100ට එකක වගේ මාජින් එකක් ට්‍රේඩ් එකකට දැවට පස්සේ අර අපේ කට්ටිය හරි බයනේ ලික්විඩ් ප්‍රයිස් එකට. ඒක නිසා අර ලික්විඩ් 0 කරලා පෙන්නන නිසා තමයි ඔය ගොඩක් කට්ටිය ඔය මේ ක්‍රොස් මෝඩ් එක පාවිච්චි කරන්නේ. නමුත් ඔතන පොඩි ගැටලුවක් තියෙනවා. මේ ගැටලුව ටිකක් මට වෙලාව ගන්නත් සිද්ධ වෙයි. බලමු හරි. මෙහෙමයි. ක්‍රොස් මෝඩ් එකේදී අපි ට්‍රේඩ් එකක් දැම්මාම ඒ ට්‍රේඩ් එකේ ලික්විඩ් ප්‍රයිස් එක අපිට කැල්කියුලේට් වෙන්නේ ඔයා කොයින් එක බයි කරන USDT ගානටවත් ලිවරේජ් එකටවත් නෙමෙයි. ඔයාගේ USDTM ෆියුචර් වල තියෙන කැපිටල් එක අනුව. එතකොට ඒ කැපිටල් එකට අදාළව තමයි ඔයාගේ ලික්විඩ් එක පෙන්නන්නේ. එතකොට ඔයා ට්‍රේඩ් එකක් ගත්තාම ඔයා හිතනවා ලික්විඩ් ප්‍රයිස් එක මගේ 0. සාමාන්‍යයෙන් 100ට එකකින් ගත්තොත් 0. එතකොට ඒකේ තියෙන අවදානම පැත්ත ඊළඟට සිද්ධ වෙන්නේ මෙහෙමයි. දැන් ඔයා හිතන්න ඔයා ළඟ ඩොලර් 10000ක කැපිටල් එකක් තියෙනවා. ඔයා ක්‍රොස් මෝඩ් එකෙන් USDT 1000ක, ඒ කියන්නේ ඩොලර් 100 ගානේ කොයින් 10ක ට්‍රේඩ් ගත්ත කියලා හිතන්න. හරිද? එතකොට මේ දාලා ගත්ත ගමන් අර දැන් අපි දුන්න 5මාරි කැන්ඩල් එකේදී ඔයා ට්‍රේඩ් 10ක් ගන්නවා. හරිද? ට්‍රේඩ් 10 ගත්තාට පස්සේ ඔය ට්‍රේඩ් 10 දැන් අපි දුන්න සාමාන්‍ය ලොස්ට් එකක් තියෙන්නේ කියලා. ලොස්ට් යනවා කියලා. ඒ කියන්නේ මේ මාකට් එක දැන් ඩවුන් වෙනවා. ඒ ඩවුන් වෙද්දී දැන් මාකට් එක ක්‍රෑෂ් කරන දවසක් තියෙනවනේ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපි හිතමු නිවුස් වලට වෙන්න පුළුවන්. ඒක නිවුස් වලට වෙන්න පුළුවන් කියන්නේ නිවුස් කියනම නෙවෙයි. දැන් සාමාන්‍ය මාකට් එක කඩාගෙන වැටෙනවනේ, ක්‍රෑෂ් වෙනවනේ. ඒක බයි කරනවා වගේ සෙල් වෙනවනේ. අන්නේ දවස් වලට දැන් ඔයාගේ ට්‍රේඩ් එකේ ලික්විඩ් ප්‍රයිස් එක ස්ටොප් ලොස් කියන කතන්දරේ නැතුව මම මේ කියන්නේ. එතකොට ලොස් යද්දී දැන් සමහර වෙලාවට ඔයගොල්ලන්ගේ ට්‍රේඩ් එක පොඩ්ඩක් ලොස් ගිහිල්ලා ප්‍රොෆිට් වෙනවා. ඒ කියන්නේ ක්‍රොස් වල කරන්නේ ඒ නිසා තමයි ගොඩක් කටිය ක්‍රොස් කරන්නේ. එතකොට ක්‍රෑෂ් එකට අහු වුණාට පස්සේ ඔයාගේ ට්‍රේඩ් එක අපි හිතමු ඩොලර් 100 හැම ට්‍රේඩ් එකක්ම 300කින් ලොස් ගියා කියලා. හරිද? දැන් ඒක තනි කැන්ඩල් එකට ලොස් ගිහිල්ලා අහු වෙලා තියෙන්නේ දැන් ඩවුන් එකට. ඒ කියන්නේ ස්ටොප් ලොස් නැතුව. ඒ කියන්නේ දාගන්නවත් ටයිම් එකක් වෙලා නැහැ. එහෙම වෙනවා. තප්පරෙන් කැන්ඩල් වදිනවා. මාකට් එක සාමාන්‍යයෙන් ඩොලර් 10000ක විතර කැන්ඩල් තියෙන ට්‍රේඩ් ටික ඔක්කොම ලොස් කරලා එකපාර හිර කරගන්න. එහෙම දේවල් වෙනවා. වෙලා නැති අය, ඒක දැකලා නැති අය, සාමාන්‍ය අත්දැකීම් නැති අය බලා ගන්න ඉස්සරහට ඒ වගේ දේවල් සිද්ධ වෙනවා. හරිද? එතකොට අර දැන් ඔයාගේ කලින් ලික්විඩ් 0 කරලා පෙන්නපු ට්‍රේඩ් වල අර ට්‍රේඩ් ටික ලොස්ට යන්න ලික්විඩ් ප්‍රයිස් එක ඔටෝ උඩට එනවා. හරිද? ඒ එද්දී දැන් ඔයා හිතන ඔයා BTC ට්‍රේඩ් එකයි, Ethereum ට්‍රේඩ් එකයි, BNB ට්‍රේඩ් එකයි අරගෙන කියලා. ඒ තුන ඇරෙනවාන් පස්සේ තව ඔයා අරගෙන තියෙනවා ඔය altcoin කියන්නේ අපි normal coin වල. එතකොට ඒ වගේ ඒ කියන්නේ සාමාන්‍යයෙන් අප් වෙන ඩවුන් වෙන ප්‍රමාණය බොහොම සීමිත ප්‍රමාණයක තියෙන. يعني ට්‍රෙන්ඩ් ලයින් දෙකක් යටින් උඩින් ගැහුවොත් බොහොම අල්ප විදියට නේ තියෙන්නේ. يعني බොහොම පොඩි ප්‍රමාණයක්නේ තියෙන්නේ ગેප් එක. අන්න ඒ වගේ කොයින් වල ට්‍රේඩ් වල ලික්විඩ් ප්‍රයිස් එක බොහොම ඉක්මනට උඩට ගර ගන්නවා අර අපේ කැපිටල් එක අඩු වෙද්දී. ඒ කියන්නේ අපිට තේරෙනවා ඔයා හිතනවා BTC එක ඔයා 1,20,000 දී ගත්ත ලෝන් එක ලොස් ගිහිල්ලා කියමු 80 දැන් තියෙන ගානේදී
එතකොට ඔය ගානේදී තිබුණම ඔයාගේ ලික්විඩ් ප්‍රයිස් එක 1,12,000 දී පෙන්නුවා කිව්වම ඕක කමන්නේ ඕක කවදාවත් වෙන දෙයක් නෙවෙයි කිව්වම දැන් එහෙම හිතනවා අර මාකට් එක ලොස් යද්දිත් BTC එකේ ලික්විඩ් එක එන්නේ 20000ට 30000ට වගේ. ඔයා ඒත් බය වෙන්නේ නැහැ. ඒක හරි. ඒක තමයි ඉතුරු වෙලා තිබුණා කියන්නේ. නමුත් අර පොඩි කොයින් එකේ පොඩි කොයින් වල සාමාන්‍ය කොයින් වල තියෙන ට්‍රේඩ් වල ලික්විඩ් ප්‍රයිස් එක එනවා උඩට. ඒ ආවම එකක් ලික්විඩ් වුණ ගමන් අර ඔයාගේ ෆුල් කැපිටල් එක තියෙන USDT 10000ක ඒ 10000 කැපිටල් එකම ලික්විඩ් වෙනවා. පැහැදිලිනේ මං කියන එක? ඒ කියන්නේ මුලින් පෙන්වන්නේ ලික්විඩ් ප්‍රයිස් එක අපේ USDT ෆියුචර් වලට අදාළව තියෙන කැපිටල් එකට අනුව. ඒ තිබුණට අපේ ට්‍රේඩ් ලොස්ට යනකොට ඒ USDT ෆියුචර් වල තියෙන කැපිටල් එක අපේ අඩු වෙනවනේ. අන්නේ අඩු වෙන ප්‍රමාණයට තමයි ඊට පස්සේ කැල්කියුලේට් වෙන ලික්විඩ් ප්‍රයිස් එක. අන්න එතකොට එක ට්‍රේඩ් එකක් ලික්විඩ් ප්‍රයිස් එකට සෙට් වුණාම ඇති මුළු වොලට් එකම යනවා. ඒ කියන්නේ බලන්න දෙයක් නැහැ. ඔයා ඩොලර් 10000 ඉඩම් උගස් තියලා ගත්තද? සිග්නල් channel එකක් කරලා එකකින් එකතු කරලා ගත්තද? එහෙම නැත්නම් ඔයාට කාගෙන් හරි ඉන්වෙස්ට්මන්ට් එකක් විදියට හම්බුණාද? ඒව Binance එකට කිසිම දෙයක් අදාළ නැහැ. මුළු වොලට් එකම තනි ෂොට් එකට ලික්විඩ් වෙලා යනවා. එතකොට හිතා ගන්න පුළුවන් මේකේ භයානකම. ඔය එකක් ඊට පස්සේ අනිත් ක්‍රිටිකල් ක්‍රොස් ට්‍රේඩ් කරන්න එපා කියන්නේ සරලම හේතුව ඔන්න ඕක තමයි සිද්ධිය. ඒ කියන්නේ ට්‍රේඩ් එක තමන්ගේ කියන්නේ දැන් අපේ USDT ෆියුචර් වල තියෙන මුළු කැපිටල් එකම යනවා ට්‍රේඩ් එකක් ලික්විඩ් වෙනකම. එතකොට අයිසොලේට් මෝඩ් වල ඔයගොල්ලෝ ට්‍රේඩ් කරද්දී දැන් I think දැන් ක්‍රොස් මෝඩ් කරන්න එපා කියන එක වගේම අයිසොලේට් මෝඩ් විතරක්ම කරන්න කියන එකේ හේතුවකුත් තියෙන්න ඕනනේ. එතකොට අයිසොලේට් මෝඩ් වල ඔයගොල්ලෝගේ ට්‍රේඩ් එකක් දැන් අපි ට්‍රේඩ් 10ක් අර විදිහට රන් වුණත් ට්‍රේඩ් 10ම ලික්විඩ් වුණොත් යන්නේ 1000යි. ඉතුරු 9000ට කිසිම හානියක් වෙන්නේ නැහැ. එකක් ලික්විඩ් වුණොත් යන්නේ ඩොලර් 100යි. ඉතුරු 9900ම වොලට් එකේ තියෙනවා කිසිම ගැටලුවක් වෙන්නේ නැහැ. පැහැදිලිද? ඊට පස්සේ අනිත් කාරණාව ඔයගොල්ලෝ අයිසොලේට් ට්‍රේඩ් එකක් සාමාන්‍යයෙන් දැන් අපි හිතමු ගොඩක් ඩවුන් එකේදී කොයින් එකක් බයි කරා කියලා. අන්නේ බයි කරන කොයින් එක දැන් ප්‍රොෆිට් වෙනවා නම් ඔයාලට පුළුවන් අයිසොලේට් මෝඩ් වලින් මාජින් එක සම්පූර්ණයෙන්ම රිමූව් කරන්න. ඒ කියන්නේ 2ක 3ක වගේ මාජින් එකක් ඉතුරු වෙද්දි ලිවරේජ් එක වැඩි මැක්ස් කරලා ඒ කියන්නේ ඔයගොල්ලෝ බොහොම පොඩි ලෙවරේජ් වලින් නේ දැන් ට්‍රේඩ් කරන්නේ. ඒ කරන ට්‍රේඩ් එක ප්‍රොෆිට් වුණාම ඔයගොල්ලන්ට පුළුවන් ලෙවරේජ් එක මැක්ස් කරලා ඒ මාජින් එකත් අයින් කරලා වෙනම ට්‍රේඩ් ගන්න පුළුවන් මේ අයිසොලේට් මෝඩ් වල. එතකොට ලික්විඩ් වෙන්නේත් නැහැ. ඒක නිසා අනිවාර්යයෙන්ම අයිසොලේට් මෝඩ් එකම යූස් කරන්න ට්‍රේඩින් කරද්දි ඒක ඇවිල්ලා මෙහෙමයි. මේ ප්‍රොෆෙෂනල්ද අලුත් ට්‍රේඩර් කෙනෙක්ද කියන එක Binance එකට අදාළ නැහැ. ඒ කියන්නේ හේතුව දැන් ඔයා හිතමු අපි හිතමු ඔන්න දැන් මම ඇවිල්ලා ප්‍රොෆෙෂනල් ට්‍රේඩර් කෙනෙක් කියලා. එතකොට දැන් මම ක්‍රොස් ට්‍රේඩ් කරත් මටත් වෙන්නේත් ඔය ඉරණම. හරිද? ඒ කියන්නේ ඒකට හේතුව ප්‍රොෆෙෂනල් ට්‍රේඩර්ට කියලා ලික්විඩ් ප්‍රයිස් එකක් වෙනම මේ මාකට් එකෙන් කැල්කියුලේට් වෙන්නේ නැහැ. එයාටත් ඒ සරණම තමයි. එතකොට ඒක නිසා කවුරු වුණත් ඒ කියන්නේ මේ කවුරුවත් ප්‍රොෆෙෂනල් කියලා හිතා ගන්න එපා. මේ මාකට් එක බොහොම දරුණු මාකට් එකක්. මේක මේ ප්‍රොෆෙෂනල්ලා හදලා නැහැ. එහෙමනම් ඔය ආයතනෙ ඔච්චර ලාභ ගන්න නැහැ නේ. අනිවාර්යයෙන් මේක නිසා ක්‍රොස් ට්‍රේඩින් ඒ කියන්නේ ක්‍රොස් මෝඩ් කියන එක ඔය ඇප් එකේ නැති විදිහටම ඉන්න. මොනම හේතුව නිසාවත් ට්‍රේඩින් කරන්න යන්න එපා. ඒ කියන්නේ මේ ඔය කියන්නේ ඔයගොල්ලොන්ගේම හොඳට මම නම් කොහොමද කරන්නේ? මම කරන්නේ අයිසොලේට් මෝඩ් විතරයි. අනිවාර්යයෙන්ම අයිසොලේට් මෝඩ් එකෙන් ට්‍රේඩ් කරන්න පුරුදු වෙන කෙනා වුණත් සාමාන්‍ය මට්ටමට තේරෙන කෙනා වුණත් ඔයා මොන මට්ටමේ හිටියත් ඒක අදාළ නැහැ. ඒ Binance එකෙන් මේ අයිසොලේට් මෝඩ් ක්‍රොස් මෝඩ් කියලා දෙකක් දීලා තියෙන්නේ ක්‍රොස් මෝඩ් එකෙන් ඒගොල්ලන්ට ගන්න පුළුවන් උපරිමේ ගන්න පුළුවන් නිසා අයිසොලේට් මෝඩ් එක දීලා තියෙන්නේ බේරිලා කරන්න පුළුවන් අයට කරගන්න. ඒ කියන්නේ හේතුව Binance එකට දැන් සාමාන්‍ය අපි හිතමු මෙහෙම සූදුවක් වුණත් තව කෙනෙක් ලාභ උපයලා තමයි තව කෙනෙක්ව දැනුවත් කරන්නේ. එතකොට ඒ ලාභයක් අනිත් කෙනාට නොදී පරාජිතයෙක් මාකට් එකට ගන්න බෑනේ ඒගොල්ලන්ට. ඒක නිසා ප්‍රොෆිට් දෙනවා. ඒ කියන්නේ Binance එක නිතරම ප්‍රොෆිට් එක දෙනවා මුලින්. ඊට පස්සේ තමයි යාගේ ප්‍රොෆිට් එකයි යාගේ කැපිටල් එකයි ඔක්කොම ටික අරගන්න. ඉතින් එහෙම සිද්ධාන්තයක් රන් වෙන මාකට් එකක ඒ කියන්නේ මේ ප්‍රොෆිට් එකට රැවටෙන්න එපා. ඔයගොල්ලෝ දැන් ඔයාගේ අවුරුදු 15 දී නම් ඔයා ට්‍රේඩින් පටන් ගත්තේ අවුරුදු 20 වෙද්දිත් ඔයාගේ කැපිටල් එක ඒ විදිහටම වෙනස් නොවී තියෙන්නේ. ඒ කියන්නේ පොඩි ලොස් එකක් හරින් මෙහෙන් ගියාට කමන්නේ නැහැ. නමුත් ඔයා ප්‍රොෆිට් පිටින් ඉන්න ඕනේ. ඒකට ඔයා නැත්තටම නැති වෙන දේවල් ඉතින් ඔය මාකට් එකේදී ඔය එක්ස්චේන්ජ් එකේදී නොකරම ඉන්න තරමට ඒක ඔයාට හොඳයි නේ. හේතුව දැන් තමන්ගේ සල්ලිනේ නැති වෙන්නේ. මම මේ කතා කරන්නේ මේ
ඔයගොල්ලොන්ගේම හොඳට තේරුණාද? ඒ කියන්නේ මොනම හේතුවක් නිසාවත් ඒ ක්‍රොස් මෝඩ් එක පාවිච්චි කරන්න එපා. මේ අයිසොලේට් මෝඩ් එකෙන්ම ට්‍රේඩ් කරන්න. ඊට පස්සේ මං හිතන්නේ ඊළඟට තියෙන දේ මට මතක නෑ. හරි බලමු. මේ ඔන්න ඔය සිස්ටම් එකෙන් අයින් වෙන්න මේ අනිවාර්යයෙන්ම ක්‍රොස් මෝඩ් කියන මෙතඩ් එකෙන්, ඒ කියන්නේ ඒ මෝඩ් එකෙන් මොනම හේතුවක් නිසාවත් ට්‍රේඩින් කරන්න යන්න එපා. අයිසොලේට් මෝඩ් එකම පාවිච්චි කරන්න. එතකොට දැන් ඕකට මොකක් හරි තර්ක තියෙනවා නම්, ගැටලු මොනවා හරි තියෙනවා නම්, එන මොකක් හරි අරයා කිව්වේ එහෙම නෙවෙයි, මේ මෙහෙමයි, මේක මෙහෙම වෙන්න විදියක් නැහැ, මේ මෝඩ් එක හොඳයි කියලා මොකක් හරිම ගැටලුකාරී ප්‍රශ්න මොනවා හරි තියෙනවා නම් මට යටින් කමෙන්ට් එකක් දාන්න. ඔයාට තියෙන ගැටලුව මේක ඔයා වයි බොරු කියන්නේ, ඇයි වැරදි, මේක මෙහෙම නෙවෙයි කියලා මම ඔප්පු කරලා වුණත් ඔයාට පෙන්නනවා. ඒ කියන්නේ ඔප්පු කරලා පෙන්නනවා කියන්නේ ඉතින් මම ඔප්පු කරලා පෙන්නන්නේ මගේ වොලට් එකෙන් නෙවෙයි, මම ඔයාගේ වොලට් එකටම ඔයාට කියලා එක අවස්ථාවක, ඒ කියන්නේ මට මාකට් එක රීඩ් කරන්න පුළුවන් තැනක මම ඔයාට කියනවා මෙන්න මේ විදිහට ට්‍රේඩ් 10ක් ගන්න කියලා. මම ඔයාගේ account එක ලික්විඩ් වෙන විදිහටම ඕනනම් ඒ කියන්නේ ප්‍රායෝගිකව කරලා පෙන්නන්නම්. එහෙම අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් ඒක මේ විදිහට වෙනවා කියන දන්න නිසා තමයි පැහැදිලිව කරලා කියන්නේ. හරිද? ඒක නිසා ඒ කියන්නේ එපා කියන්නේ එපා නිසා. එපා කියන්නේ එපා නිසානේ. ඒකට ඒ කියන්නේ මම ක්‍රිප්ටෝ කෝස් කරන්නේ නැහැ. නමුත් මම දන්න දේ තමයි මම කියලා දෙන්නේ. එතකොට මේක තමයි හරි දේ. ඒ කියන්නේ මේකෙන් පිට මොනම නිසාවත් යන්න එපා. සමහර මෙහෙමයි. මට වැරදීමක් වුණොත් මම ඒක නැවත නිවැරදි කරනවා. නමුත් මේ කියන දේවල් නිවැරදි කරන්න ලංකාවේ කිසිම කෙනෙක් නැහැ. ඒ කියන්නේ මේවා හැම දෙයක්ම 100%ක් ඇත්ත. ඕන්න අවශ්‍ය නම් තමන් ප්‍රායෝගිකව කරලා බලන්න. ඒක ගැටලුවක් නෑ. අන්න ඒක නිසා මේ ක්‍රොස් මෝඩ් එකෙන් මොනම හේතුවක් නිසාවත් ට්‍රේඩින් කරන්න එපා. ඒ කියන්නේ ඔයගොල්ලෝන්ගේම හොඳට. ඔයාලගේ කැමැත්ත ක්‍රොස් මෝඩ් එකේ ට්‍රේඩ් කරන්න නම් ඒක ගැටලුවක් නෑ. මේ හරි එහෙමනම් මේ ඒ කියන්නේ ගමනක් යන්න අනාගතයක් දකින අය අනිවාර්යයෙන්ම අයිසොලේට් මෝඩ් එකෙන්ම ට්‍රේඩින් කරන්න. එතකොට කිසිම ගැටලුවක් වෙන්නේ නැහැ.